සීලු දෙනාම ආදරෙන් කරුණාවෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඕනෑම දිෂ්ටියක් ලබා ගැනීමට හැකි බලගතු මන්ත්‍රයක් තමයි. මේ මන්ත්‍රයෙන් ඔයාලට ඕනෑම දිෂ්ටියක් ගන්න පුළුවන්. විශේෂයෙන් නාග වරන් තියන අය. ගොඩාක් නාග වරන් තියන අය ඉන්නවා. ඒ වගේම විෂ්ණු දෙවියන්ගෙන් වරන් තියන අය ඉන්නවා. මේ ශිව දෙවියන්ගෙන් වරන් තියන අය ඉන්නවා. මේ සීලු දෙනාටම වටිනා කියන මන්ත්‍රයක් තමයි මම අද දෙන්න හදන්නේ. මේක ඔයාලට 100,000ක් විතර වටී. මොකද ඇත්තටම වරන් තියන අයට වරන් දිෂ්ටි කරගැනීමේ ක්‍රම නැතුව ඉන්නවා. ඉතින් ගොඩාක් අයට එහෙමනේ. ගොඩක් අය ඉන්නවා තමන්ට වරමක් තියෙනවා වරම දිෂ්ටි කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඔයාලට මන් දෙන මේ මන්ත්‍ර හරහා දිෂ්ටි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම ඒකයි කියන්නේ හැමදාම මම ඔයාලට වටිනා වීඩියෝ ගන්න නිසා මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ වීඩියෝ හරියට නිවැරදිව බලන්න. මොකද ඔයාලා තේරෙන්නේ නැතුව වැඩ කරන්න ගියොත් ඔයාලට තේරීමක් ඇති වෙන්නේ නැහැ. කියන්නේ ඔයාලට පැහැදිලි වීමක් තියෙන්න එපා දෙයක් බලනකොට. ඉතින් වීඩියෝ එක යවන්න නැතුව ඔයාලට මන් දෙන උපදේශ අනුව වැඩ කටයුතු කරන්න. එතකොට ඔයාලට තනියම ගමනක් යන්න පුළුවන්. ඔයාලට ගුරු වෘත්තිය මම ලබා දෙනවා. ඒ කියන්නේ ඔයාලට ගුරුවරයෙක්ගේ ලැබෙන්න ඕන දේවල් මම විසින් ලබා දෙනවා ඔයාලට. ඉතින් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක හරියට බලලා ඒ දින උපදේශ අනුව වැඩ කටයුතු කරගෙන යෑම පමණයි තියෙන්නේ. ඉතින් ගොඩාක් මම දන්නවා දේවාල බලන කරන අය මගේ වීඩියෝ බලනවා කියලා. ඉතින් ඔයාලට ඇත්තටම වටිනා කියන වීඩියෝ මම දෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මම දාන වීඩියෝ එන විදිහට. මොකද මම ඔයාලට වටිනා වීඩියෝ එකක් දාලා තිබ්බත් ඔයාලා මාව එකතු කරගෙන තිබ්බේ නැත්නම් ඔයාලට වීඩියෝ එක මග ඇරේ. එතකොට ඔයාලට හොයන්න සාමාන්‍යයෙන් වීඩියෝ ගොඩක් එක වීඩියෝ තියෙන නිසා අපිට වීඩියෝ එකක් හොයාගන්න අපහසුයි ඉතින්. සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් ඔයාලට YouTube එකට ගිය ගමන් පළවෙනියට පෙන්නයි මගේ මේ මම දාලා තියෙන වීඩියෝ. වටිනා වීඩියෝ එකක් වුණොත් ඔයාලට වීඩියෝ එක බලලා ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන්. මොකද මම ඇත්තටම දැන් දකින විදිහට යන්ත්‍ර පන්ත්‍ර ශේෂ්ඨයට ගොඩාක් කැමති අය ඉන්නවා. එතකොට මේ පැත්තෙන් වැඩ කටයුතු කරගෙන යන අය, ඒ වගේම මේ පැත්තෙන් අර ගොඩාක් ප්‍රයෝජන ගන්න අය, ගොඩාක් යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් ගොඩක් අයට ප්‍රයෝජන තියෙනවනේ. ගොඩක්ම තියෙනවා තමන්ගේ දියුණුවට ප්‍රයෝජන ගන්න පුළුවන්. තව කෙනෙක්ගේ දියුණුවට තව කෙනෙක්ගේ තියෙන දෝෂයක් අයින් කරලා දෙන්න. ඒ වගේම ගොඩක් ඔය තියෙන මේ ප්‍රශ්න කරදර වලට දෙවියන්ගේ පැත්තෙන් ගොඩාක් අපිට පිහිට තියෙනවා. සාමාන්‍යයෙන් දෙවියන්ගේ පිහිට ගන්න අපි නිවැරදි ආකාරයෙන් ඉන්න ඕනේ. දැන් ගොඩාක් දෙවිවරු පිහිට වෙන්නේ අපිට නිවැරදි කෙනෙක් වුණොත් විතරනේ. දෙවියෝ කවදාවත් අපරාධකාරයෙකුට වැරදි වැඩ කරන මිනිහෙකුට පිහිටක් දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් දෙවියන්ගේ පිහිට ගන්න ඕන නම් ඔයාලා සාමාන්‍ය හොඳ ආකාරයට පින්දහම් කරගෙන මිනිසුන්ට උදව් උපකාර කරගෙන මිනිසුන්ට අන වෙන කොඩි වෙන කරන්නේ නැතුව හතර උපද්‍රව දෝෂ ඇති කරන්නේ නැතුව සාමාන්‍ය හොඳ ආකාරයෙන් ඉන්න ඕනෑම කෙනෙකුට දෙවියන්ගේ පිහිට ආරස්සාව ලං කරගන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් අයට සාමාන්‍ය ඔය දේවාල කරන අයට ගොඩාක් මේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි Tamanට දිෂ්ටි කර ගැනීමට මන්ත්‍රයක්. ඒ කියන්නේ වරන් තියෙනවා. එක එක වරන් තියන අය ඉන්නෝනේ. නාග වරන් තියෙනවා, දේව වරන් තියෙනවා. එතකොට ඥාති වහලා ලැබෙන දේවල් තියෙනවා. ඉතින් මේ ඕනෑම දෙයක් දිෂ්ටි කරගැනීමේ හැකියාවක් තියෙන බලගත මන්ත්‍රයක් තමයි දෙන්නේ. මේ මන්ත්‍රයෙන් ඔයාලා සාමාන්‍ය 108 වාරයක් විතර කියන්න. ඉස්සර මුලින්ම 108 වාරයක් විතර කියන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍ය වලට මන්ත්‍රය හම්බුණා කියලා හිතන්නකෝ. මන්ත්‍රය හම්බුන ගමන් ඔයාලා 108 වාරයක් විතර මේ මන්ත්‍රය කියන්න ගන්න. එතකොට කියන්න ගන්නකොට ඔයාලට දිෂ්ටි ලැබෙයි. ඒ කියන්නේ මෙහෙමයි. විශේෂයෙන් මම කියනවා මන් දෙන මන්ත්‍ර ගොඩාක් බලගතු ඒවා දෙන්නේ ඔයාලට. ඉතින් ඔයාලා නිකන් ආරක්ෂාවල් නැතුව මේ වැඩ කරන්න යන්න එපා. මොකද ගොඩක් අය මන්ත්‍රයක් අහුවන ගමන් මන්ත්‍රය කියන්න යනවා. මන්ත්‍රේ මේ පාඩම් කරන්න යනවා. එහෙම කරන්න යන්න එපා. ඔයාලට බලගතු ආරක්ෂාවක් දාගෙන වැඩ කරන්න මම ඔයාලට හැමදාම දෙන අවවාදයක් තමයි මේක. හැම වීඩියෝ එකකම මම ඔයාලට කියලා තියෙන්නේ. මොකද ඇත්තටම අපි සාමාන්‍යයෙන් ඔය ගුප්ත විද්‍යාව හරහා වැඩ කටයුතු කරනකොට ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශේත්‍රයෙන් වැඩ කටයුතු කරනකොට අපි නොපෙනෙන බලවේගات එක්ක තමයි අපි වැඩ කටයුතු කරන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දේවාලයක වැඩ කරනවා. නැත්තම් තව මොකක් හරි වැඩක් කරනකොට අපි ඒක කාටවත් දැන් වැඩි කරා කියලා අපි ගිහිල්ලා ඒ කෙනාගේ කාරණාව ඉෂ්ට කරලා දෙන්නේ නැහනේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ අපි එතන කන්නලව් කරලා එතන අවශ්‍ය පූජා ඒ වගේ දේවල් කරලා එතන දෙයක් බාරහාර වෙන ගමන් ඒක නිකන් නොපෙනෙන වේග හරහා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යම නොපෙනෙන බලවේග හරහා වැඩ කටයුතු කරනකොට අනිවාර්යෙන් ඔයාලට බලගතු ආරක්ෂාවක් තියෙනුනේ. මොකද ඔයාලගේ තියෙන බලය අනුව තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ගොඩාක් අයගේ වැඩ කටයුතු පෙලක් අය දේවල් කරනවා. කරන දේවල් හරියන්නේ නැහැ. මොකද ඒක වැඩේ සිද්ධ වෙන්නේ Tamanට මේ දේවල් කරන්න තරම් බලයක් නැහැ. බලයක් පිහිටවලා නැහැ. ගොඩක් අයට සාමාන්‍ය වරන් තියෙනවා. වරන් තියෙනකොට වරන් හිර වෙලා තියෙනවා කියලා ගොඩක් අය මට කියනවා. ඉතින් වරන් හිර වෙන ප්‍රධාන හේතුව තමයි තමන් වරමක් තියෙනවා කියලා නොදැන දේවාල වල ගිහිල්ලා ඔය ආරුද්ධ තියෙන තැන් වලින් එහෙම ගිහිල්ලා දෙහියහු කපා ගන්න එක තමයි ඔය ගොඩාක් හිර වෙන්න හේතුව. ඒ වගේම තව දෙයක් තමයි වරන් හිර වෙන්න ප්‍රධාන විදිහට බලපාන්නේ තමන්ට වරමක් ලැබෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට හොඳ දෙයක් කෙනෙකුට කරලා තමන්ට හොඳ දෙයක් කරගෙන තව කෙනෙකුට හොඳක් කරලා මේ ඒ වරම දීලා තියෙන දෙවියන්ට හෝ වරම දීලා තියෙන ඥාතියට පින් අනුමෝදන් කිරීමට තමයි වරමක් ලැබෙන්නේ. මොකද ඔයාලා කවාටවත් සල්ලි දීලා වරන් ගන්න බෑ. ගොඩාක් අය සල්ලි වියදම් කරලා වරන් ගන්න උත්සාහ කරනවා.
එහෙම කවදාවත් ගන්න බෑ. මම ඔයාලට වරන් ගැනීමට අවශ්‍යයිට තමයි මම වරන් ගැනීමට වැඩ කටයුතු සකසලා දෙන්නේ. ගොඩාක් අයට මම වරන් ගැනීමට වරන් තියෙනවා වරන් වැඩ කරන්නේ නැහැ කියන අයට මම වරන් හරියටම වැඩි කරලා දෙනවා වැඩ කරගෙන යන්න පුළුවන් විදිහට. ඉතින් ඒක තමන්ගේ අර තියෙන මේ තමන්ගේ තියෙන උනන්දුව වගේම තව කෙනෙක් ඒක තමන්ට උපරිම ඒ කියන්නේ හදවතින්ම උපකාර කිරීමෙන් තමයි ඒ දේ කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් වරමක් තියනවා කියලා දැනගත්තා තමා අනේ මේ මිනිහා මේකෙන් වැඩ කරගෙන යයිද එහෙම කියලා අර හිතේ නිකන් දෙගිඩියාවක් තියාගෙන වැඩ කටයුතු කරලා දුන්නොත් කවදාවත් ඒ දෙයින් ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒකට සාමාන්‍යයෙන් අර අවංක හිතක් තියෙන කෙනෙක්ගේ දෙයක් කරගත්තොත් තමයි හරියන්නේ. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් අර ගොඩාක් අය වරන් තිනකොට දේවාල ගාන යනවා දේවාල ගානේ නොදැනුවත්ව ගිහිල්ලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය ආරූඪ තියෙනෙම ගොඩාක් ඔය ඥාති බලවේග හරහා ලැබෙන දේවල්නේ. ඉතින් ගොඩාක් ඔය අමනුස්ස බලපෑම් හරහා කියන්නේ මැරිච්ච අය හරහා දෙන දේවල් තමයි ආරූඪ තියෙන්නේ. ඔයාලා දැකලා ඇති. දේවාල වල එහෙම සාමාන්‍යයෙන් අර දිෂ්ටි වෙලා නටනවා උඩ පනිනවා එහෙම දේවල් තියෙනවා. ඉතින් ඔළුව අඹරනවා බෙලි අඹරනවා. ඉතින් ඒවා තමයි ආරූඪ. ඒවා අමනුස්සයෝ යක්කු හරහා එන දේවල් තමයි ඒවා. එතකොට සාමාන්‍යයෙන් දෙවියෝ හරහා දෙන වරමක් කවදාවත් එහෙම ආරූඪ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ගොඩාක් අයට සාමාන්‍ය වරම කියන එක හරියට පැහැදිලි නැති අය ඉන්නවා. ගොඩක් අය කියනවා වරමක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අය ඉන්නවනේ. ඉතින් ඒ අයට මම මේ පැහැදිලි කිරීම කරන්නේ වරමක් කියන්නේ සාමාන්‍ය දෙවියෝ හරහා දෙන වරන් තමන්ගේ හිතට තමන්ගේ ශරීරයට තමයි ඒක මේ බලය පිහිටවන්නේ. කියන්නේ සාමාන්‍ය වරමක් තියෙනවා නම් ඔයාලට මොකක් හරි කරදරයක් තියෙනවා මේ හිතට දැනෙන්න ගන්නවා මේ ඉඳන් ආවල් වෙලාවට මේ දේ වෙනවා කියලා. ඉතින් ඒකත් වරමක් කරා තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් වරමක් හෝ විශ්ව බලයක් තමන්ගේ තියෙන ශක්තිය කරා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් බලය වැඩි කරගන්න පුළුවන් ඔයාලට හරියට බලගත්තු ආරක්ෂාවක් දාගෙන ගොඩාක් ඔය වගේ දේවල් වලට ආකර්ෂණ බලය තියෙන ආරක්ෂාවක් දාගන්න. දැන් සාමාන්‍ය ආරක්ෂාවක් දානවා කියලා අපි නිවැරදිවට ආරක්ෂාවක් දානවනේ මේ වගේ මේ බලවේග තියෙන අයට. දැන් සාමාන්‍ය ගොඩාක් අයට එහෙම බලවේග තියෙනවනේ. ඒ කියන්නේ විශ්ව බල ශක්තිය තියෙනවා, ඒ වගේම වරං ශක්තිය තියෙනවා. අර පින්බලයට ලැබිලා තියෙන දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් වලින් වැඩ කටයුතු කරගන්න ඔයාලා ආකර්ෂණීය කියන්නේ සාමාන්‍ය Tamanට දැන් ඔයාලා දැකලා ඇති. මනුක්සේ මේ කියන්නේ සාමාන්‍ය යම් කෙනෙක් බලන ලස්සනට ඇඳලා පැළඳලා ගියාම ඒ කෙනාට කට්ටිය ආකර්ෂණය වෙනවා. ඇදිලා එනවනේ. කියන්නේ යා ලස්සනයි කියනවා. ඒ කෙනා දිහා බලනවා. පෙලක් අය හැරි හැරිත් බලනවා. ඉතින් ආන් ඒ වගේ තියෙන විදිහට ඔයාලට ආකර්ෂණ බලය දාගන්න ඕනේ. ඒ කියන්නේ ආකර්ෂණ බලය කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් මොකක් හරි බලයක් තියෙනවා නම් ඔයාලට සාමාන්‍ය වටපිටාවේ තියෙන විශ්වයේ තියෙන බල ඇදිලා එනවා. ඒ කියන්නේ ඔයාලා දිහා බලලා ඔයාලගේ ඇඟට ඔයාලගේ ශරීරයට ඇදිලා එනවා. ආන් ඒ විදිහේ තමයි ආකර්ෂණ බලය දා ගන්නවා කියන්නේ සාමාන්‍ය විදිහට ආරක්ෂාවක් දාලා හරියන්නේ නැහැ. ඔය බලවේග තියෙන අය අනිවාර්යෙන් ආකර්ෂණ බලයක් දන්න කෙනෙකුට කියලා හරියට දාගන්න. එතකොට ඔයාලා දේවාල වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වරන් තියෙන අයට වරන්කට වලින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේකේ තාම පහසු දෙයක් අර කරගන්න දේ තමයි හරියට වෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව දාගන්නකොට ආරක්ෂාව ඔයාලට හරියට බලය සැපෙන විදිහට දාගත්තා නම් අර දැන් ඔයාලා අහලා ඇතිනේ සාමාන්‍ය වාහනයක් හදනකොට. දැන් වාහනයක් අපි හදන්න දන්නේ නැති කෙනෙකුට දුන්නොත් අපේ වාහනේම විනාශ කරලා දානවා. එතකොට වාහනේ හොඳට හදන්න දන්න කෙනෙකුට දුන්නොත් එimhe ඒ වාහනේ තිබුණාට උදින් හොඳ තත්ත්වයට හදලා දෙනවා. ඉතින් ආන් ඒ වගේ තමයි ආරක්ෂාව දාන විදිහේ වැඩේ වෙන්නේ ඒ විදිහේ තමයි. දැන් සාමාන්‍ය යන්ත්‍රමණ්ඩ විද්‍යාව ගැන හරියට නිවැරදිව හරි විදිහට හරියට ආරක්ෂාවක් දාන්න දන්න කෙනෙකුට ඔයාලා කියලා ආරක්ෂාවක් දාගත්තොත් ඔයාලගේ තියෙන බලය තියෙනවටත් වැඩිය වැඩි වෙලා ඔයාලට කරගන්න වැඩ කටයුතු තව තවත් වැඩිපුර කරගන්න පුළුවන් විදිහට වැඩේ වෙයි. ඒ වගේම ඔයාලා දන්නේ නැති ආරක්ෂාවක් හරියට කරන්න දන්නේ නැති කෙනෙකුට ආරක්ෂාවක් අර නිවැරදිව කරන්නේ කොහොමද කරලා දෙන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙකුට කියලා ඔයාලා ආරක්ෂාවල් කරගන්න ගියොත් එහෙම ඔයාලගේ තියෙන දේවලුත් එක්ක විනාශ වෙන්න ගනි. ගොඩක් අයට මට මේ කතා කරන අය මට මේ WhatsApp කරා සම්බන්ධ වෙන අය ගොඩක් අය කියනවා එහෙම ආරක්ෂාවල් දැම්මලු ආරක්ෂාවල් දැම්මන් පස්සේ තමන්ගේ තිබ්බ දේවලුත් විනාශ වුණාලු. ඉතින් එහෙම වෙනවා. විශේෂයෙන් මම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් කෙනෙක් ලව්වලා ආරක්ෂාවක් කරගන්න ඕන. ඒ කෙනාට ගුරු පුද මේ තමනෙන් අපි ගුරු උපහාරයක් විදිහට එයාට සාමාන්‍ය කෝ එකට හරියන්න මුදලක් උපකාර කරනවා නැත්නම් එයාට යම් දෙයක් දෙනවා. ඉතින් ඒක නිවැරදිව තමන්ගේ හිතේ භක්තියෙන් දෙන්න ඕනේ. මොකද සාමාන්‍ය දෙයක් කරගෙන ඒ කෙනාට අපි සත පහක්ව තාම යමන් අඳවනවානේ මෙයාගෙන් මෙහෙම කරගත්තට ආයෙ සල්ලි දෙන්න ඕනේ එහෙම කියලා කරගත්තොත් ඔයාලට කවදාවත් බලයක් පිහිටවන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් දෙයක් ගන්නවා වගේම අපි කෙනෙකුට ඒකට උපකාරයක් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒදී අර අපි අපේ හිතේ භක්තිය ඇතුව අපි කිසිම ලෝභකමක් මෝහයක් නැතුව ඒ කියන්නේ මම මෙයාට මට මේ කරන දෙයට මම මේ විදිහට කරනවා කියලා ඒ කෙනාගේ හිත සතුට වෙන විදිහට දෙයක් කරොත් තමයි ඒකට මේ Taman එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ගොඩක් අය සාමාන්‍යයෙන් මේ වෙලක් අයකින් කරගන්නවා මෙයා නිකන් කරලා දුන්නානේ මෙයා නිකන් තෙල් ටික දුන්නානේ මෙයා ටිකන් අරක දුන්නානේ මේක දුන්නානේ කියලා ගන්නවා. ඒ නිකන් දුන්නට ඒ කෙනාට සාමාන්‍යයෙන් ඒ දේ කරන්න බලයක් පිහිටවන ක්‍රමයක් තියෙනවනේ.
එතකොට ඒ කෙනා සමහර විට ඒ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ කෙනාගේ රැකියාව ඒක වෙන්නත් පුළුවන්. එතකොට ඔයාලා ඒ කෙනාගෙන් ඒක නිකන් කරගත්තොත් එimhe ඒ කෙනාගේ හිතෙත් ඇති වෙනවා මම දැන් මෙහෙම කරලා දීලා මෙයා ඉතින් මං ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ කියලා. එහෙම හිතනකොටදී අර කරගන්න දේකට කෙනාට දැන් ඔයාලා අහලා ඇති අපි නිකන් දෙයක් සාමාන්‍යයෙන් අපිට නිකන් දෙයක් හම්බුනොත් ඒ දේ නැති වෙන්න බලපාන්නේ. යන් ඒ වගේ තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඔයාලා නිකන් දෙයක් කවුරුහරි දෙනවනේ ඔයාලා ඒක සාමාන්‍ය වැදගත් විදිහට ඒ දේ කරගන්න දන්නේ නැති වුණොත් ඒ කියන්නේ ඒ කෙනාට වටිනාකමක් නැතුව ඒ දේ කරගන්න හැදුවොත් එimhe ඔයාලට එකෙන් බලයක් පිටවන්නේ. ඉතින් එකයි ගොඩාක් අයට ඔය සිද්ධ වෙන ගැටලුව. ගොඩක් අයට මට ඔය කියන දේවල් අනුව මම කියන්නේ ගොඩක් අය කියනවා කෙනෙක් මට මෙහෙම තෙල් ටිකක් දුන්නා කෙනෙක් මට මෙහෙම දෙයක් කරලා දුන්නා මෙහෙම ආරක්ෂාවක් කරලා දුන්නා ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ මුල කාර්යය තිබ්බ පස්සේ නැහැ කියලා. ඒක එහෙම දෙයක් මේ සිද්ධ වෙන්නේ ඒ දේ අනුව හින්දා තමයි. මොකද සාමාන්‍ය කෙනෙක් වෙහසම් මහන්සිලා ඒ වගේ දෙයක් කරපුවාම ඒකට හරියට දෙයක් කරේ නැතුණාම ඒ අයට ගොඩක් අයට එහෙම ප්‍රතිඵල නොලැබෙන්න ගන්නවා. ඉතින් මම ඔයාලට මේ කියන්නේ ඔයාලා වරන් කටයුතු තියෙනවා නම් ඔයාලා බොරුවට දඟලන්න ඕනේ. වරමක් තියෙනවා කියලා දැනගන්න ආකාරයත් මම මේකේ පැහැදිලි කරන්න. මොකද වරන් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නැහනේ. ඉතින් ඔයාලට මම මුලින්ම පැහැදිලි කරන්න ආරූඪ කියන දේ. ආරූඪ කියන දේ ඔයාලගේ හොඳට එන්නත් පුළුවන්. ඔයාලගේ විනාශයට එන්නත් පුළුවන්. ගොඩාක් අය ඔය ආරූඪ තියෙන අයට පෞල් විනාශ වෙලා යනවා. සම්බන්ධතා තියෙනන් ඒවා කැඩිලා යනවා. එතකොට සාමාන්‍යයෙන් තමන්ගේ නෑදෑ හිත මිතුරෝ ඒ සියලු දෙනා දුරස් වෙනවා, ඔයාලා ද්‍රෝහිකම් කරනවා, හතුරුකම් කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඇති වෙනවා. ගොඩාක් ඔය ආරූඪ තියන අයට තමයි වෙන්නේ. එතකොට ඔයාලා ඒක තේරුම් ගන්නවා ඔයාලට මේ තියෙන දේ හොඳ දෙයක් නෙමෙයි, ඔයාලට නරක දෙයක් කියලා. ගොඩාක් අය එහෙම දේවල් තියෙද්දි තමන්ගේ දේට ප්‍රතිකාරයක් කරගන්න ඒ දේ රැක ගන්න උත්සාහ කරනවා. අනිත් අය ඕනෑ වෙන දෙයක් වෙච්ච දැන් අනිත් අය විනාශ වෙලා ගියේ තමන්ගේ දේ රැක ගන්න ඕනෑ කියලා ගොඩාක් අය ඒ පැත්තට කැපකිරීම කරන්න යනවා. ඉතින් ගොඩාක් ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාලා ඒ දේවල් වලට වටිනාකමක් දෙනවට වැඩිය ඔයාලගේ ළඟින් ඉන්න අය ඔයාලගේ ආදරණීයන් ඒ අය තමන්ගේ ළඟින් තියාගන්න ඕන විදිහට තමන් ඒ දේවල් වලට ප්‍රතිකර්මයක් කරලා ඒ දේවල් මොනවා හරි දෙයක් කරගෙන එක්ක ඒ දේවල් අයින් කරගන්න ඉවත් කරගන්න නැත්නම් ඒ දේවල් වල ආරක්ෂාවක් දාගන්න. ඉතින් එහෙම දේවල් කරලා තමන්ගේ දේවල් රැකගන්න. කියන්නේ ගොඩාක් ඔය ආරුඩ එන්නේ තමන්ගේ මැරිච්ච ඒ කියන්නේ තමන්ගේ ළඟින් ඉඳපු අය හෝ නැත්නම් ආත්ම භාව වල ඉඳගෙන අයත් ඉන්න. ගොඩාක් ඔය මේ සාමාන්‍ය ආරුඩ එන්නේ ගොඩාක් අය මැරිලා පස්සෙන් එනවා. එහෙම ඇවිල්ලා තමයි ඒ කෙනාට වැහෙන්නේ. වැහෙනාන් පස්සේ තමයි ආරුඩ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති සාමාන්‍ය අමනුෂ්‍යයෝ තමයි ඔය ආරුඩ විදිහට දඟලන්නේ. සාමාන්‍යයෙන් තෝවිල් නටනකොට එහෙම ගොඩක් අය දැකලා ඇති දිෂ්ටි වෙනවා. ඉතින් වරමක් කියන්නේ වරම කවදාවත් ඔයාලා මේ ආරුඩයක් ගේන්නේ නැහැ. වරම තියනවා කියලා ඔයාලම නටවන්නේ, දිෂ්ටි කරවන්නේ, එහෙම දේවල් කරන්නේ නැහැ. වරමලා සිද්ධ වෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් කරන දෙයක් තියෙනවා නම් ඔයාලා සාමාන්‍ය බෙහෙත් හේත් කරනවා නම්, තව කෙනෙකුට සෙක්ස් ශාන්ති කරනවා නම්, ආරසා වැඩ කටයුතු කරනවා, යන්ත්‍රබන්ධ ශ්‍රේෂ්ඨය කරනවා නම් ඔයාලට ඒ දෙයට බලය සැපයීම තමයි වරම් හරහා සිද්ධ වෙන්නේ. ඒතකොට වරමක් කියන්නේ සාමාන්‍ය දිෂ්ටි වෙලා උඩ පැනලා එහෙම නටන එකක් නෙමෙයි. එහෙම වෙන්නේ ආරුඩ ඕන් දන්නේ නැති අය දැනගන්න. ගොඩාක් අය එහෙම අර කියනවා පෙලක් අය කියනවා වරන් තියනවා වරම දිෂ්ටි වෙන්නේ නැහැ කියලා. දිෂ්ටි වීම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලා ආරක්ෂාවක් දාගත්තම ඔයාලට වරමෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ කරන්න ඕනේ ආකාරය තමන්ගේ හිතට නුවණ ඇති කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලා අහලා ඉතින් ඝන දෙවියෝ ගැන ඝන දෙවියෝට අපි වන්දනාමාන කරපුවාම අර ඝන දෙවියෝ අපිට නුවණ ඇති කරනවා කියන්නේ අපිට ඉගෙන ගන්න නුවණ සාමාන්‍ය ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්න නුවණ ඇති කරනවා. රැකී රස්සා ව්‍යාපාර කරන අයට ඒවා දියුණු කරගන්න ඕන ආකාරයේ නුවණ ඇති කරනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි වරන් හරහා ඇති කරන්නේ. වරන් හරහා ඔයාලට පුළුවන් කාට හරි පිළිහිට වෙන්න. ඒකට සාමාන්‍ය කෙනෙකුගේ තියෙන දෙයක් බලා ගන්න නිවැරදිව. ගොඩක් අයට ඔය මේ සාමාන්‍ය එක එක ප්‍රශ්න තියෙන අය ඉන්නවනේ. ඒ කියන්නේ පවුල් වල ගැටලු ඒක ඒ වගේම භූමි වල ප්‍රශ්න එතකොට එක එක දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒ වගේ දේවල් බැලීමේ ශක්තියක් උදා කරලා දෙනවා වරන් හරහා. දැන් ආරූඪ හරහාත් මේ දේ කරන්න පුළුවන්. ඒ උනට ආරූඪේ සාමාන්‍යයෙන් හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. ගොඩාක්ම ආරූඪ හරහා වෙන්නේ නරක දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආරූඪ වලින් ගොඩක් ඉන්නේ එතන යක්ෂයෙක් හරි නැත්නම් මරිච්ච අමනුෂ්‍යෙක් හරිනේ ඔය ආරූඪ දෙන කෙනාට ඉන්නේ. කියන්නේ ආරූඪේ වැඩ කරන කෙනාට ඉන්නේ ඒ වගේ කෙනෙක්. ඉතින් ගොඩාක් ඒ වගේ තැන් වලට ගියාම තමයි ගොඩක් අයගේ වරන් හිර වෙන්නේ. මොකද වරම කියන්නේ සාමාන්‍යයෙන් ආරූඪ සිදුවීමක් නෙමෙයි. ඔයාලට සංඥා ලබා දීම තමයි වරමෙන් සිද්ධ වෙන්නේ. කාට හරි අනතුරක් වෙන්න තියෙනවා නම් මේ පෙර දැනුම් දීමක් කරනවා මෙතනින් අයින් වෙන්න නැත්නම් මේක නා බීර ගන්න. එහෙම කියලා දැනුම් දීමක් කරනවා වරන් හරහා. වරන් වලින් තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට වරන් හරහා තව ගොඩක් අයට බෙහෙත් ඖෂධ කරන්න. එතකොට බෙහෙත් ඖෂධේ සකස ගන්න ඕන ආකාරයේ සියලු දේ වරන් හරහා තමයි ලබා දෙන්නේ. දැන් ගොඩාක් ඔය මේ ගම්බාර දෙවියන්ගේ සෝනියන් දෙවියන්ගේ වරන් තියන අය ඒ වගේම නාග ශක්තිය ගොඩක් නාග ශක්තිය තියන අයට බෙහෙත් කරන්න පුළුවන්. මම ඔය ගොඩක් අයගේ ඒ වගේ නාග වරන් වල බලය වැඩි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ අය ගොඩක් අය බෙහෙත් කරනවා. ඉතින් සාමාන්‍ය නාග වරන් තියන අයට ගොඩාක් මේ
මේ තියෙන ගැටලුවක් තමයි නාග ශක්තිය තියෙන අයගේ තව නාග ශක්තිය තියෙන කෙනෙකුට මේ ඒ බලය ඇදලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් අය මට මේ කියනවා ඒ වගේ සම්බන්ධ දේවල් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලා වැඩ කටයුතු කරනකොට හරියට දෙයක් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ ශක්තිය ආරක්ෂා කරගන්න ඕන. නාගවරන් තියෙන අයට විශේෂයෙන් හරියට බලගතුව ආරක්ෂාවක් දාගන්න. මොකද ඔයාලගේ ශක්තිය තව කෙනෙක් ගාවට ගියොත් තව දේවාලයකට ගියොත් ඒ කෙනාට ඇදලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක හැමෝටම කරන්න බෑ. මේක කරන්න ඔයාලා සාමාන්‍ය වැඩ කරන දැන් ඔයාලට වරමක් තියෙනවා නම් වරම තියෙන කෙනාට වැඩිය බලවත් කෙනෙක් වෙන්න ඕනේ. බලවත් කෙනෙක්ගේ පමණයි ඔයාලගේ දේවල් ඇදලා ගන්න පුළුවන්. වෙන කෙනෙකුට ඇදලා ගන්න බෑ. ඉතින් ඔයාලා ඔය කිසි කෙනෙකුට කිසිම ගැටලුවක් ඇති කරන්න බැරි වෙන ආකාරයට ඔයාලා බලගතු ආරක්ෂාවක් දාගන්න. ඒ ආරක්ෂාවක් දාගත්තාම කාටවත් ඔයාලගේ ආරක්ෂාව තියෙන හින්දා ඔයාලගේ අර ඔයාලා අහලා ඇතිනේ අර මේ කිරණවල් වදින්නේ දැන් අපි සාමාන්‍යයෙන් කිරණවල් අපේ ශරීරයට වදින පෙළක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ශරීරයට අහිතකර කිරණවල් තියෙනවා. ඉතින් අපි මේ කිරණවල් වලින් ආරක්ෂා වෙන්න අපි මේ විදිහ ඇඳුම් පළඳිනවා. ඒ වගේම ඒ වගේ තැන්වල ආරක්ෂා වෙන ස්ථානවල සිටිනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඔයාලා ආරක්ෂාවක් දාගත්තාම ඔයාලගේ ඇඟේ තියෙන කිරණ පිටට අදින්න බෑ කාටවත්. එතකොට ඔයාලගේ ශරීරය ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ආන් ඒ විදිහට ඔයාලා සාමාන්‍යයෙන් මේ ආරක්ෂාවක් කරගත්තොත් ඔයාලගේ වරන් ශක්ති කාටවත් ඇදලා ගන්නවත් කාටවත් හිර කිරීමේ හැකියාවක් වන්නේ නැහැ. විශේෂයෙන් ওই වරන් තියන අයගේ වරන් හිර වෙන්න බලාපාන ප්‍රධාන හේතුව තමයි ඔයාලා වරන් තියාගෙන වරන් වලින් වැරදි වැඩ කරන්න යනවා. ගොඩක් අයට වෙන ගැටලුවක් මේක. වරන් තියාන කවදාවත් වරමෙන් තව කෙනෙකුට හුනියම් කරන්න යන්න එපා. තව කෙනෙකුගේ විනාශයට ඇති වෙන දේවල් කරන්න යන්න එපා. ඉතින් එහෙම දේවල් කරපුවාම තමයි ඔයාලා ඉස්සරෝම දැන් ගොඩක් අයට තියෙන ගැටලුවක් ගොඩක් අය යන්ත්‍ර මන්ත්‍ර ශේෂ්ඨයේ ඉන්න අය දේවාල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් දේවාල වැඩ කටයුතු දැන් මට ඔය ගොඩාක් මේ දේවාල වැඩ කටයුතු කරන අය කියනවා සාමාන්‍යයෙන් කතා බහ කරලා කියනවා දේවාලේ වැඩ කටයුතු කරගෙන ගියාලු. කලින් හොඳට කට්ටියාවලු හොඳට දිනුවක් වුණාලු කරන වැඩ හරියන්න ගත්තලු පස්සේ ඒවා හරියන්න ගියේ නැහැ. හරියන්නේ නැල්ලු. ඉතින් මේක ප්‍රධාන හේතුව තමයි ඔයාලට දැන් සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාලගේ දේවාලයට බැතිමතෙක් එනවා. එතකොට ඊන බැතිමතා සාමාන්‍ය ඔයාලට කියනවා මට මේ වගේ දෙයක් තියෙනවා මේ වගේ හතුරෙක් තියෙනවා මේ හතුර විනාශ කරලා දෙන්න මේ හතුරට මොනවා හරි කරලා දෙන්න. එතකොට ඔයාලට සාමාන්‍ය යා පඳුරක් දෙන්න නිසා ඔයාලා ඒ දේ වුණත් කරනවා. ඉතින් මේ දේවල් නිසා තමයි ගොඩක් අයගේ වරන් වලට හානි වෙන්නේ. ගොඩක් අයගේ වරන් සදාකාලිකව නැති වෙලා යනවා. ඉතින් සාමාන්‍යයෙන් දෙවියෝ තව කෙනෙක්ගේ විනාශයේ දක්වා ඔයාලට වරන් දෙන්නේ නැහැ. දෙවි කෙනෙක් පමණක් නෙමෙයි ඥාතියෙක් වුණත් හොඳ පැත්තෙන් වරන් දෙන අය කවදාවත් ඔයාලගේ විනාශයට මේ වරමක් ලබා දෙන්නේ නැහැ. ඒක ඔයාලම තමයි මේ නැති කරගන්නේ. මොකද වරමක් තියනවා කියන්නේ තව කෙනෙකුට පිහිටක් වෙන්න තමයි අපිට වරමක් උදා වෙන්නේ. එතකොට වරමෙන් අපි කරන්න වෙන්නේ තව කෙනෙකුට පිහිට වෙන්න, තව කෙනෙක්ගේ රෝගයක් තියෙන එකට යම් බෙහෙතක් කරන්න, යම් කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් භූමි දෝෂයක් මාකරේ දුන්නේ දෝෂයක් තියෙනවා. ඒ දෝෂ ඉවත් කරලා එයාලට සිතක් සාන්තියක් කරන් තමයි කෙනෙකුට වරමක් ලැබෙන්නේ. ඉතින් ඔයාලා කරන්නේ මේ වරම තියාගෙන තව කෙනෙකුට කිව්වොත් එහෙම මේ කෙනා විනාශ වෙන්න දෙයක් කරලා දෙන්න කියලා ඔයාලා ඒ දේත් කරනවා. එතකොට ඔයාලගේ කෙලින්ම බලපාන්නේ ඔයාලගේ තියෙන වරමට හෝ ඔයාලගේ තියෙන ශක්තියට තමයි බලපාන්නේ. ඒකේ විනාශ වෙනවා එක්කෝ ඒක ආවහිර වෙලා යනවා ඒ වැඩ කටයුතු කරගන්න බැරි ආකාරයට. ඉතින් ඒක ගොඩක් අය දැනුවත් වෙන්න මොකද දේවාල වල තව විශේෂ දෙයක් තමයි ඔයාලා දේවාල වැඩ කටයුතු කරනකොට ඔයාලගේ ස්ථාන වලට පැමිණෙන උදවිය. ගොඩාක් දේවාල වලට එනවනේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් දේවාල තියෙනවා කියලා දැනගත්තාම ඔතෙන්ද බැතිමත්තු ගොඩාක් එනවා. ඔය බැතිමත්තු අතරේ ඔයාලට විනාශය ඇති කරලා එන බැතිමතෙකුත් ඉන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. මම ඉදිරියේදී ඔයාලට මේ සම්බන්ධ වීඩියෝ එකක් ගෙන්න. ඒ වගේ ස්ථාන වලට එන අයගේ වරම් බලය තියෙනම් ඉවත් වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය අය සාමාන්‍ය ඔයාලට දෙයක් කරගෙන යනවානේ ඔයාලට දාන්න එක්ක ඔයාලගේ භූමිය ඇතුලේ මොනවා හරි දෙයක් කරන්න එනවා. එතකොට ඔයාලට මේ වගේ දෙයක් කරන්න එනකොට ඒ කෙනාගේ වරම හෝ බලේ ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ සදාකාලිකව ඉවත් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඔබ ওই වැඩ කරන කෙනා හොඳ දේවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍ය දේවාලයක් කරනවා නම් ඒ කෙනා තව කට්ටිය සෙත් සාන්ති කරන්න, තව කට්ටියකට ඒ කියන්නේ අසරණ වෙලා ඉන්න අයට පිහිටක් ගේන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙකුට කවුරු හරි කෙනෙක් අර වගේ විනාශයක් ඇති කරන්න එනවා නම් ඒ කෙනා ඔයාලගේ භූමියට ඇතුල් වුණ ගමන් එයාගේ තියෙන ඒ සියලු ශක්තියින් ඉවත් වෙලා යනවා. අර ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් අපි බලන්නකෝ මේ දැන් වතුර ටිකක් අපි මහ පොළොවට දැම්මොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් වේලිලා තියෙන පොළොවකට දැම්මොත් ටක් ගාලා වතුර ටික ඇදිලා යනවනේ පොළොව අස්සට. ඉතින් ආන් ඒ වගේ ඒ කෙනාගේ ශක්තිය ඇදිලා එනවා. ඔයාලගේ දැන් දේවාලයට එන දේවාලයට ඇදිලා එනවා නැත්නම් ඔයාලට ඇදිලා එනවා. ඉතින් ආන් ඒ විදිහේ මං යම් කෙමයක් ඉදිරියේදී ගේන්න. මොකද මේ සාමාන්‍ය මේවා ඇත්තටම බලගත්තු දේවල් මේවා කරනකොට අර මේ දැනුවත්භාවය හොඳට තියෙනවා. ඉතින් දැනුවත්භාවයක් නැතුව කවදාවත් ඒ වගේ වැඩ කටයුතු කරන්න බෑ කාටවත්. ගොඩාක් අය එහෙම දැනුවත් නැතුව
වැඩ කටයුතු කරන්න ගිහිල්ලා තමන්ගේ තියෙන දේවල් වලට හානිය ඇති කරගන්න. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලා ඒ වගේ අවධානයෙන් ඉන්න ඔයාලගේ දේවල් වලට එන අය ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔයාලා වැඩ කටයුතු කරනකොට කරලා දෙන කෙනාට පොඩ්ඩක් හොඳට බලලා කරලා දෙන්න. ගොඩාක් අය සාමාන්‍යයෙන් ඔයාලට මේ පෙන්වන්න පුළුවන් ඒ කෙනා හොඳ කෙනෙක්. එහෙම කියලා පෙන්වන්න පුළුවන් අය ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කතා බහ කරන අය දැන් සාමාන්‍යයෙන් කෙනෙක් දේවල්ට ඇවිල්ලා කියනවා මට මෙහෙම ප්‍රශ්න තියෙනවා මට මේ වගේ කරදර තියෙනවා මට මේකට මොනවා හරි කරලා දෙන්න. සමහර විට ඒ කෙනාට ඒ ප්‍රශ්න කරදර ඉන්නේ තව කෙනෙකුට විනාශයක් ඇති කරලා වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට හුනියම් කරලා, තව කෙනෙකුට ආනවින කොඩි වෙන කරලා, තව කෙනෙකුට ඔය මේ වාශී බන්ධන, ඊනා බන්ධන ඒ වගේ දේවල් කවලපවලා ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තමන් ගාවට ඇවිල්ලා තමන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒ කෙනාට ඔයාලා දෙයක් කරලා දුන්නොත් ඒ කෙනා ඒක දාගෙන ගිහිල්ලා තව පාරක් ඒ දේවල් කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ වගේ දේවල් කරන කෙනෙකුට කවදාවත් ඔය ආරක්ෂාවල් දැම්මට බලපාන්නේ නැහැ. ආරක්ෂාව තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ආරක්ෂාව දාන වෙලාවට විතරක් පොඩ්ඩක් තියෙයි. ඊට පස්සේ ආය ආරක්ෂාවේ බලය බිඳිලා යනවා. ඉතින් ගොඩක් අයට මේ වෙන ගැටලුව ඒක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දෙවි කෙනෙක් වුණත් තව බුදුහාමුදුරන්ගේ බුදු ගුණෙන් වුණත් ආරක්ෂාවක් දෙන්නේ තව කෙනෙකුට විනාශයක් ඇති කරන්නේ නෙමෙයි තමන්ගේ ආරක්ෂාව තියාගෙන තව කෙනෙකුට පිහිටක් වෙන්න කියලා තමයි මේ පැත්තෙන් මේ අපි සාමාන්‍යයෙන් අපි දෙන ආරක්ෂාවක් තියෙන්නේ. ඉතින් ගොඩක් අය එහෙම කරනවානේ. ගොඩක් අය දේවල් වලින් වැඩ කටයුතු කරලා දෙනවා. ආරක්ෂාවල් කරලා දෙනවා. මම ඔයාලට ඉදිරියේදී පත්තිනි මෑණියෝ සම්බන්ධ වීඩියෝ එකක් ගෙන මානි channel එක නම් කරලා තියෙනවා. මේකෙත් ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගෙන ගොඩක් අය පත්තිනි මෑණියන්ගේ දේවාල කරන අය ඉන්නවා. ඉතින් පත්තිනි මෑණියන් කියන්නේ ගොඩාක් පිහිට දෙන දෙවි කෙනෙක්. ඉතින් පත්තිනි මෑණියන්ගෙන් වැඩ කටයුතු කරනකොට ඔයාලා විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන. ඔයාලා කිලිකුණු නැතුව වැඩ කටයුතු කරන්න ඕන. මොකද පත්තිනි මෑණියෝ කියන්නේ ගොඩාක්ම මේ පැත්ත බලන කෙනෙක්. ඉතින් ඔයාලා අහලා ඇති පත්තිනි මෑණියන්ගේ සාමාන්‍යයෙන් මේ පත්තිනි මෑණියන්ගේ කතාව අහලා ඇති. පත්තිනි මෑණියෝ අඹෙන් උපන් කියලා පත්තිනි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ කිල්ලක් නැති කෙනෙක්. එතකොට මේ වගේ දෙවියන්ට කවදාවත් කිලි කිනුම වදින්න තියන්න බෑ. එහෙම තිබ්බොත් හොඳ නැහැ. ඉතින් ඒක ඔයාලා තේරුම් ගන්න දෙවියන්ගේ වැඩ කටයුතු කරනවා පත්තිනි මෑණියෝ පමණක් නෙමෙයි. අනිත් දෙවිවරුන්ටත් කිලිකුණු නැතුව ඔයාලා පිරිසිදුව දැන් සාමාන්‍යයෙන් ගොඩාක් අයට ඔය බලය සපයා ගන්න ක්‍රමයක් මම මේකේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. දේවාල කරනවා නම් දේවාල පමණක් නෙමෙයි සාමාන්‍ය වරම් ශක්ති බලය තියන අය ඉන්නවනම් ඔයාලා වැඩ කටයුතු කරනකොට ඔයාලා උදෙන්ම දැන් සාමාන්‍ය දේවාලයක් ආරම්භ කරන වෙලාව තියෙනවනේ. මුලින්ම ඔයාලා කහ දියර පැංගිරි දියලා මේ දාලා ඔයාලා හොඳට ස්නානය කරන්න. එතකොට ස්නානය කරපුවම තමන්ගේ තියෙන ඇඟේ ශරීරයේ තියෙන කිලිකුණු සියල්ල සුද්ධ වෙලා යනවනේ. ඉතින් එහෙම සුද්ධ කරගෙන ඉවරලා ඔයාලා දේවාලයට යන්න. දේවාලේ හෝ වැඩ කටයුතු කරන ගොඩක් අයට පහන් කණු වල වැඩ කටයුතු කරන අයත් ඉන්නවා. පහන් කොටි හදාගෙන ඒ වගේ වැඩ කටයුතු කරන අයත් ඉන්නවා. ඒ වගේ අයට උනත් ඒ ස්ථානෙට යන්න ගිහිල්ලා ඉවිල්ලා තමයි වැඩ කටයුතු කරන්නේ. ගොඩාක් අය එහෙම ඒවා කිසිම මේව කන්නේ නැතුව ඔය හිතනවාට ගියා වැඩ කටයුතු කරා. එහෙම කරන්න යන්න එපා. එහෙම කරොත් කවදාවත් Tamanට බලය තියෙන දේවලුත් බලය අඩු වෙන්න ගන්න. ගොඩාක් අයට ඒ වගේ දේවල් වෙනවා. මොකද සාමාන්‍යයෙන් Taman හරි පිරිසුදුභාවයකින් නැතුව වැඩ කටයුතු කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයගේ තියෙන බලවේගය සාමාන්‍ය දුර්වල වෙන්න ගන්නවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයාලා අනිවාර්යෙන් දේවල් වල වැඩ කටයුතු කරනවා නම් ඒ වගේ යන්ත්‍රපන්ත ශ්‍රේෂ්ඨයේ යොමු වෙලා ඉන්නවනම් මුලින්ම උදේ සාමාන්‍යයෙන් ගොඩක් අය දේවාල කරන අය උදේ හැමදාම කරන අයත් ඉන්නවනේ. ඉතින් ඔයාලා ප්‍රථමයෙන් ඔයාලා උදෙන්ම නාන්න. ඒ කියන්නේ නානකොට අර මං කිව්ව ආකාරයට කහ දියර පැංගිරි දියලා දාලා ස්නානය කරන්න. ඇඟ හැමතැනම ඒ කියන්නේ ආලේප කරගෙන ස්නානය කරන්න. එතකොට තමන්ගේ තියෙන කිලිකුණු ඔක්කොම සුද්ධ වෙනවා. එතකොට දැන් සාමාන්‍ය දේව වරන් තියන අයට විශේෂයෙන් බලපාන දෙයක්. මොකද දෙයියෝ වරන් දෙන්නේ පිරිසුදු අයටනේ. දෙයියෝ කවදාවත් අපිරිසුදු කෙනෙකුට වරමක් දෙන්නේ නැහැ. එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් ඔය මේ ඔයාලා දැකලා ඇති පෙරේතයෝ අමනුෂ්‍යෝ. ඒ වගේ අය තමයි ගොඩාක් ඔය නිකන් අපිරිසුදු විදිහට ඉන්න අයට වැහෙන්නේ. ඉතින් ඒ අය අර සාමාන්‍යයෙන් දෙයියෝ කියලා දෙවියන්ගේ නම් වලින් පෙනී හිටිනවා. ඉතින් ඒ වගේ දැන් ඔයාලට එම ගොඩාක් අය වරන් මේ හදාගන්න කියලා ගියාම යාළගේ වරන් හිර වෙන එක තමයි වෙන්නේ. වරන් පෙලක් අයගේ වරන් වැඩක් ගන්න බැරි වෙන්නේ හිර වෙලා යනවා. පෙලක් අයගේ තියෙනවා වරන් හිර වෙලා වරන් හිර කඩන්න බැරි ඉවත් තියෙනවනේ ගොඩක් අයට එහෙමයි. ඉතින් ඒ නිසා කවදාවත් Taman ඒ වගේ ස්ථාන වලට ගිහිල්ලා ඒ වගේ තැන් වලින් ඒ වගේ අයගේ දෙහි කැපීම සිදු කරගන්න එපා. දෙහි කැපුවොත් එහෙම ඔයාලගේ තියෙන වරන් මේ හිර වෙන එකයි වෙන්නේ. වරන් තියන අය විශේෂයෙන් දැනුවත් වෙන. අනිත් අයට දෙහි කැපුවා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. වරන් තියන අය කවදාවත් දෙහි කපා ගන්න එපා කාටවත් කියලා. මොකද Tamanගේ වරමට ඒක බලපානවා. වරන් හිර වෙන්න ගන්න. ඒ වගේම ඔයාලා සාමාන්‍යයෙන් ඔය මේ දෙවියෝ වන්දනාමාන කරනකොට දෙවියන්ට මුලින්ම කරන්න වෙන්නේ පහන තියලා පහන මේ කියන්නේ පහන තියෙන ගොඩාක් අය සුබ වෙලාවල් තෝරාගන්න. ගොඩාක් ඔය යන්ත්‍රමන්ත්‍ර ශේෂ්ඨයේ මේ අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්කමක් තමයි අපි ජ්‍යොතිෂාන ආනුකූලව වැඩ කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් අපි සුබ වෙලාවල් වලට තමයි දේවල් පටන් ගන්න. ගොඩක් ඔයාලා දැකලා ඉතින් සාමාන්‍යයෙන් දේවල් මේ අරින වෙලාවක් තියෙනවනේ. ඒ අරින වෙලාවක් තියෙනවා දේවාලය ආයේ වහන වෙලාවක් තියෙනවා.
ඉතින් ආන් ඒ ආකාරයට වැඩ කටයුතු කරන්න. එතකොට ඔයාලා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද මේ සාමාන්‍යයෙන් දේවාල වැඩ කටයුතු කරනවා කියලා ආවට ගියාට තමන්ගේ අර මේ කඩේ අරිනවා මේ තව දෙයක් ඔය බිස්නස් එකක් කරනවා වගේ නෙමෙයි. ඒක කරනකොට ඒවා හරියට වත්පිළිවෙත් අනුව වැඩ කටයුතු කරන්න ඕනේ. ඔයාලා සාමාන්‍ය දේවාලේ පිරිසුදු ඉස්සරවම දේවාල වැඩ කටයුතු කරනවා. දේවාලේ භූමියට කහ දියර පැංගිරි දිහෙට ඉහින්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ භූමිය හොඳට දේවාල භූමිය වටපිටාව නිවස ඒ කියන්නේ සාමාන්‍ය නිවසවල් වල වැඩ කටයුතු කරන අය තියෙනවා. ඉතින් නිවසවල් වල වැඩ කටයුතු කරන අය කොහෙත්ම මේ තමන් අර මේ නිතර දෙවේලේ පාවිච්චි කරන තැන් වල වැඩ කටයුතු කරන්න යන්න එපා. ඒ කියන්නේ ගොඩක් අය සාලේ වැඩ කටයුතු කරනවා. ඉතින් සාලේ කියන්නේ අපි හැම කෙනෙක්ම යන එන තැනනේ. ඒක ඔතන නිතරම නිකම් පවිත්‍ර ආපවිත්‍ර වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය කිලිකුණු අය ඉන්න සාමාන්‍යයෙන් එහෙම තියෙනවා. ඉතින් ඔය අරුව මේවා තියෙනවා. ඒ වගේ වැඩ කටයුතු කරන්න යන්න එපා කවදාවත්. ඔයාලා යන්ත්‍ර මන්ත්‍ර වැඩ කටයුතු කරනවා නම් ඔයාලා ඒ ස්ථානෙට නිතර දෙවෙලේ යන්න ඇති තැනක් තියාගන්න. පිරිසුදු තැනක්, පවිත්‍ර තැනක්. විශේෂයෙන් ඔයාලා ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදරක කාමරයක වැඩ කටයුතු කරනවා නම් ඒ කාමරේ දිශාව ඒ කියන්නේ ගොඩාක් ඊශාන පැත්තට වගේ තියෙන තැනක වැඩ කටයුතු කරනවා නම් හොඳයි. මොකද ඔයාලට අර විශ්ව ශක්තිය ඇදිලා ඉන්න බලපාන පැත්ත තමයි ඊශාන කියන්නේ. එතකොට මේ පැත්තට තියෙන තැනක වැඩ කටයුතු කරනවා නම් ඔයාලගේ කරන වැඩ කටයුතු සර්වපාරයෙන් ඒ කියන්නේ අර කරනවා වෙන්දා මේ කරන දේ සාර්ථකව වෙන්නේ ඉක්මනින් වෙන්න ගනි. දැන් ඔයාලට මේ සාමාන්‍යව දෙවියන්ට පහන් තියන්න කියලා ඉතින් ඊශාන පැත්තට. ඒක ඊශාන දිශාවට ඒකයි ඊශාන දිශාවට නැගෙනහිර දිශාව තමයි ගම්බාර දෙවියන්, සූනියන් දෙවියන් බුදුන්ට පහන් පූජා කරන්න සුබ දිශාවල් තමයි මේ පැත්ත. විශේෂයෙන් බුදුන් වන්දනා කරනකොට බුදුන්ට ඊශාන දිශාවට පහන් පැල හදන්න. ඒ කියන්නේ පහන් පැලක් ඕ නැත්නම් නිවසේ ඊශාන දිශාවට ඉතින් මං ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරන්න සාමාන්‍ය බුදුන්ගේ කියන්නේ ගෙදරට සීයාර කියනවනේ ගොඩාක් අය දියුණුවක් නැති අය ඉන්නවනේ. ඉතින් ඒ අයට අර දෝෂ තියෙන හින්දා තමයි ගොඩක් ඒ වගේ දේවල් එන්නේ. ඉතින් ඒ දෝෂ ඉවත් කළා ඔයාලට අලුතෙන් බුදු කුටියක් හදාගන්න අලුතෙන් බුදුන් වන්දනාමාන කරන්න ඒ පිළිපඳව වීඩියෝ එකක් මං ඉදිරියේදී ගෙන ඒකයි මං කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා දාපුවම ඔයාලට ඒ වීඩියෝ එක ඊට පස්සේ ඔයාලට බලලා ඒ දේවල් හරියට කරගන්න පුළුවන්. ඉතින් බුදුන් වන්දනාමාන කරනකොට ඔයාලා බුද්ධ පූජාව ගොඩාක් අය බුද්ධ පූජාව තියෙනවා. කියන්නේ බුදුන්ට බුද්ධ පූජාව තියෙනවා. එතකොට ඔයාලා බුද්ධ පූජාව තියෙනකොට ඔයාලා බුදුන් වන්දනාමානව ගොඩාක් අය සාමාන්‍යයෙන් අර අපිරිසුදු ස්ථානවල තමයි බුදුන් වන්දනා කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි නිවසට යනවා එනවනේ. ඉතින් ඔතන කොයි වෙලාවෙත් අපිරිසුදු වෙනවනේ. එහෙම නෙමෙයි බුදුන් වන්දනාමාන කරනකොට ඔයාලා බුදුන් සඳහා වෙනම ස්ථානයක් තෝරගන්න. ඒ කියන්නේ අර නිතරම මේ ස්ථානේ අපිරිසුදු වෙන්නේ නැති තැන. ගොඩාක් අය මේ දැන් අර හදලා තියෙනවා. බුදු පිල්ම එහෙම තියන්න පුළුවන් මේ කණු වගේ හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ එකක් වුණත් කමක් නැහැ ගැටලුවක් නැහැ භාවිතා කරන්න පුළුවන්. ඔයාලා නිතර දෙවේලේ ගැවසෙන්නේ නැති ස්ථානයක් තෝරගන්න. නිවෙසේ වුණා සාලේ වුණත් ගැටලුවක් නැහැ. සාලේ වුණත් නිතර දෙවේලේ යවෙන්නේ නැති තැනකින් මේ දේ කරන්න. මොකද නිතර දෙවේලේ යවනවා නම් එතන සාමාන්‍යයෙන් අපිරිසුදු වෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් එතන අර බුදුන්ගේ බුද්ධ පූජා තියන්න, ඒ වගේ දේවල් තියන්න සුදුසු නැහැ. ඒකයි අර ගොඩාක් අයට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කරලා දැන් ගොඩාක් අය මට කියනවා ඒ වගේ දේවල් කරලා ඒ කියන්නේ බුද්ධ පූජාව තියනවා බුදුන් වන්දනාමාන කරනවා ඒ ප්‍රශ්න කරදර බාධක ඒ දේවල් තියනවා නිතර දෙවිලි. ඉතින් එහෙම තියෙන ප්‍රධාන හේතුව තමයි සාමාන්‍යයෙන් ඔය වගේ තැන්වල අර මේ බුදුන් වන්දනා කරන දෙවියන් වන්දනා කරන සුදුසුකමක් නැති නිසා. ඉතින් ඒ දේවල් කරනකොට ඔයාලා හරියට නිවැරදිව ඒ වැඩ කටයුතු කරන්න. බුදුන් වන්දනාමාන කරනකොට ඔයාලා සාමාන්‍යයෙන් බුදුන්ට බුද්ධ පූජාව තියෙනවා උදේ 6න් වගේ 6ට වගේ තියන්න පුරුදු වෙන්න. කියන්නේ සාමාන්‍යයෙන් අපි අර උදෑසනම දැන් ඔයාලා දැකලා ඇති පන්සල් වල අපි උදේ හින්දානේ කියලා පූජා කරනවා. ඒක උදෙන්ම දෙන දෙයක් නේ. ඒ සාමාන්‍ය බුදුන්ට මේ බුද්ධ පූජාව තියෙනවා නම් ඔයාලා උදෙන්ම තියන්න. සාමාන්‍ය 6ට විතර 6න් පස් මේ 7න් ඉස්සෙල්ලා වගේ තියන්න. ඒ වෙලාව තමයි සුදුසු ඒ දේවල් වල. විශේෂයෙන් ඔය බුදුන් වන්දනාමාන කරන බුදුන් වන්දිනා ඉන්නවනේ. බුදුන් වන්දිනකොට උදෙන්ම ඔයාලා වඳින්න පුරුදු වෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මං කිව්ව වෙලාවට වගේ බුදුන් වඳින්න. එතකොට ඔයාලට දවසම අර සාමාන්‍ය අපි නැගිටපු ගමන් ඒ කියන්නේ අපි උදෙන්ම අවදි වෙනවනේ. ඉතින් උදෙන්ම අවදි වෙලා මූණකට හොදාගෙන ඒ දේවල් කරගෙන ඉවෙලා ඉස්සරවම බුදුන් වන්දනාමාන කරන්න. බුදුන් වන්දනාමාන කරලා ඔයාලගේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එතකොට තමයි ගොඩාක් අයට බුදුන්ගේ පිහිට ආරක්ෂාව තියෙන්නේ. ඉතින් හවසටත් එම හවසට වැඩ කටයුතු ඉවර කළා. සාමාන්‍යයෙන් හවස 6ට හෝ 6ට මේ ඒ කියන්නේ 6න් මේ කියන්නේ 7ට ඉස්සෙල්ලා පහන තියන්න. පහන් තියෙන කට්ටිය ඒ කියන්නේ බුදුන් වන්දිනා ඉන්නවනේ. ඒක සාමාන්‍යයෙන් 5න් පසුව 7න් ඉස්සෙල්ලා වගේ ඒ වැඩ කටයුතු කරන්න බුදුන් වන්දනාමාන කරන්න බුදුන්ට මල් පහන් පූජා කරන්න ඒ දේවල් කරන්න. එතකොට ඔයාලට බුදුන්ගෙන් පිහිට ආරක්ෂාව ලං කරගන්න පුළුවන්.
ओम महाविष्णु महाशिव दिष्टि नाम नागदेव दिष्टि वरम वर ईश्वर ब्राह्मण භූත බහිරව දිෂ්ටි නාම් ඒ ස්වාහා. එතකොට මේක තමයි ඔයාලට මම අද කිව්ව මේ මන්ත්‍රය. මේකෙන් ඔයාලට පුළුවන් ඕනෑම දිෂ්ටියක් ලබා ගන්න. මම ඔය කියලා ඇති. බහිරව දිෂ්ටි තියෙන අයත් ඉන්නවා. සාමාන්‍ය පෙළක් අයට බහිරව දිෂ්ටි ඔය සාමාන්‍ය බහිරවංගෙන් හරහා වැඩ කටයුතු කරගන්න ගොඩක් අයට පුළුවන්. මම ඉදිරියේදී ඔයාලට බහිරව දෙවියෝ සම්බන්ධ වීඩියෝ එකක් ගෙන්න. මොකද බහිරව දෙවියෝගේ වරන් තියෙන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ අයට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් අර මේ නිදන් වස්තු, භූමි වස්තු, ගොඩාක් අයගේ භූමිය වල වස්තු තියෙනවනේ. එතකොට ඒ දේවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ලොකු බලයක් තියෙනවා මේ සාමාන්‍ය බහිරව වරන් තියෙන අයට. ඒක ඕනෑ දෙයක් ඇදලා ගන්න බලන්න. කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔයාලගේ වුණත් නැත්නම් තව තැනක වුණත් යම් භූමියක වස්තුවක් තියෙනවනේ ඔයාලට ඒ වස්තුව කෙලින්ම ලං කර ගන්න පුළුවන්, ඇදලා ගන්න පුළුවන් බහිරව වරන් තියෙනවා. ඉතින් බහිරව වරන් තියෙන අයට බහිරවයෝ කීප දෙනෙක් ඉන්නවා. ඔයාලා අහලා ඇතිනේ කාල බහිරව, අෂ්ට බහිරව ඒ වගේ ඉන්නවනේ. එතකොට ඒ වගේ බහිරවයන්ට පූජා තබන ආකාරය එතකොට බහිරවයෝ සාමාන්‍යයෙන් ඔයාලා බහිරවයන්ට දෙන්න අවශ්‍ය පූජා තියෙනවා. ගොඩක් අය නිකන් බහිරව පූජාව දෙනවා කියලා පරතුරු ටිකක් කැවුම් ටිකක් තියලා නිකන් එනවා. ගෙවල් වලට තියෙන ගැටලුවන්නේ ගොඩක්. ගෙවල් වල බහිරව පූජා තියෙනවා. ගොඩක් අය බහිරව පූජා තියන්න දන්නේ නැහැ. ඉතින් බහිරව පූජාව නිකන් ආවට ගියාට තියලා බෑ. බහිරව පූජාව දෙනකොට අනිවාර්යෙන් නිවැරදි ආකාරයට දෙන්න ඕනේ. නිකන් ආවට ගියාට බහිරව පූජා දුන්නොත් එම ඔයාලගේ දැන් ඉස්සරවම ටිකක් හොඳට තිබ්බනම් ඊළඟ පාර තියනටදී නැත්නම් නැති වෙයි පූජාව තිබ්බන් පස්සේ. ඉතින් ඒ වගේ දේවල් ඇති කරගන්න එපා. ඔයාලා ගොඩාක් අයට තියෙන ගැටලුවනේ බහිරව පූජා දෙන්නේ නැතුව ඉඳලා ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා. ගෙවල් වල ඉන්න බැරි වෙනවා. කරදර බාධක ඇති වෙනවා. ඉතින් මේ දේවල් තමන් විසින් ඇති කරගන්න ප්‍රශ්න. ඒකයි මම කියන්නේ ඔයාලා සාමාන්‍ය බහිරව පූජාවක් දෙනවා නම් බහිරව පූජාව නිවැරදි ආකාරයට දෙන්න. දැන් සාමාන්‍ය බහිරව පූජාවක් තියෙනකොට ඔයාලා දැකලා ඇති. බහිරව පූජාව තියලා වෙලා ගෙවල් වල මුට්ටි එල්ලනවා. ඉතින් ඔය මුට්ටි එල්ලනකොට මුට්ටි වලට දාන්න අවශ්‍ය දේවල් දාන්න තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙලක් අය නිකන් ආවට ගියාට ඔහෙ නිකන් මුට්ටියට මොනවා හරි ටිකක් දාලා එල්ලනවා. එහෙම එල්ලලා හරියන්නේ නැහැ. බහිරව පූජාව තියලා මුට්ටි එල්ලනකොට මුට්ටි වලට අවශ්‍ය දේවල් නිවරදිව දාන්න ඕනේ. නිවරදිව දැම්මේ නැත්තම් ගොඩක් අයට ඉතින් තියෙන අර අගහිඟකම් ඇති වෙයි. කරදර බාධක ප්‍රශ්න රණ්ඩු සරුවල් කිසිම දියුණුවක් නැති ගති. ඒ දේවල් ඇති වෙයි. ඉතින් ගොඩාක්ම මේ බහිරව දෝෂෙින්දත් ඒ දේ වෙනවා. විශේෂයෙන් අනවින කොඩි වෙන හින්දා ගොඩාක් අය දිනුවනවා බලාගෙන ඉඳලා අරෙව්ව මේවා කරනවානේ. ඉතින් දිනුන වෙනා බලාන ඉඳලා ගොඩාක් අයට අනවින කොඩි වෙන ඒ වගේ දේවල් කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරපුවාම ඒ දේවල් වලින් ඔයාලට අහිතකර බලපෑම් ඇති වෙන්න ගන්නවා. ඔයාලගේ තියෙන අර ලැබීමේ ශක්තිය අවහිර වෙන්න ගන්නවා. ගොඩාක් අයට එහෙම වෙනවනේ. ඒ කියන්නේ ව්‍යාපාර කරගෙන යනවා. ව්‍යාපාර කරගෙන යනකොට අතරමඟදී කඩා වැටෙනවා. කඩා වැටුණාන් පස්සේ ඔයාලට කිසිම දිනුවක් නැහැ. ඔයාලගේ ව්‍යාපාරේ වෙනදට බිස්නස් තිබුණා නම් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු වෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් තියෙනවා. ඒක මොකද ගොඩාක් අය මේ අනවින කොඩි වෙන කරලා ඒ වගේම අමනුස්ස දෝෂ. ගොඩාක් අමනුස්සයෝ ඒ දේවල් අවහිර කරනවා. කියන්නේ දිනුන වෙන මාර්ග තියෙනවනේ. දිනුන වෙන මාර්ග අවහිර කරලා දානවා අමනුස්සයෝ. ඉතින් ඒ දේවල් තියෙනකොට ඔයාලා අනිවාර්යෙන් ඒ දේවල් වලට දෙයක් කරගන්න ඕනේ. නැත්තම් ඔයාලා මේවා බොරුව එහෙම කියලා හිතියොත් එimhe ඔයාලා දිනුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ගොඩාක් ඔය මේ ප්‍රශ්න තියෙනවා අයිට මං කියන්නේ විශේෂයෙන් ඔය පෙලක් අය මට කතා කරලා කියනවා දිනුවක් නැහැ ඒ වගේ දේවල් කියලා. ඉතින් ඔයාලා දිනුවක් නැත්තම් මම දැන් විශේෂයෙන් කියනවා ඔයාලා තියෙන දෝෂ බලා ගන්න ආකාරය මං කියලා දෙන්න. ගොඩාක් අය තියෙනවා දෝෂ. සාමාන්‍යයෙන් ඔයාලා මේ ඔයාලට භයානක හීන පේනවා. ඒ කියන්නේ ගොඩාක් අයට මේ පේන හීන මං කීපයක් කියන්න. මොකද මේ හීන තියෙනවා නම් තමයි ඔයාලට මේ සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල තියෙන දෝෂ හරියට නිවැරදිව බලා ගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ පස්සේ මිනිස්සු එලවනවනම් ඔයාලට ආයුධ වලින් පහර දෙන්න උත්සාහ කරනවනම් ඔයාලට ආයුධ වලින් පහර දෙනවනම් ඒ වගේ දේවල් තියෙනවනම් ඔයාලට විශේෂයෙන් තියෙනවා ඔයාලට කවුරු හරි කරන අනවිනයක් කොඩි වෙනක් ඒ වගේ හීන පේන අය ඉන්නවනම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ වගේ හීන පේන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට කවුරු හරි අනවින කොඩි වෙන කරනවනම් ඔයාලට හතුරු උපද්‍රව කරනවනම් ඒ වගේම ඔයාලට සාමාන්‍යයෙන් බල්ලෝ පේනවනම් බල්ලෝ පේන අය ඉන්නවනම් බල්ලෝ සාමාන්‍යයෙන් බල්ලෝ හපා කනවා පේනවනම් ඒ වගේ දේවල් පේනවනම් පේන්නේ අනිවාර්යෙන් ඔයාලට හතුරෝ ඉන්නවා කියලා තමයි පේන්නේ. ඉතින් මම ඒක සම්බන්ධව ගොඩක් පැහැදිලි කරන්නේ ඒකයි. හතුරෝ ඉන්නවා කියලා තමයි මේ වගේ දේවල් පේන්නේ. ඉතින් මේ වගේ දේවල් පේනවනම් ඔයාලා අනිවාර්යෙන් මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න. හතුරෝ ඉන්නවනම් හතුරන්ගෙන් ආරක්ෂා වෙන්න අර වගේ අර මේ සාමාන්‍ය ආයුධ වලින් පහර දෙනවා පස්සෙන් එලවනවා. ඒ වගේ දේවල් පේන්නේ ඔයාලට අනවින කොඩි වෙන කරන හතුරෝ ඉන්නවා කියන එක. කියන්නේ අනවින කොඩි වෙන ඒ කියන්නේ ඔයාලා දරුණු ලෙස මේ ඔයාලගේ වැටීම බලාපොරොත්තු වෙන අය. ඉතින් මේ වගේ දේවල් පේනවා නම් තමයි ඔයාලට ඒ හතුරු කරදර තියෙන්නේ. එතකොට ඔයාලට අමනුෂ්‍ය දෝෂ දැන් ගොඩාක් අය අමනුෂ්‍ය දෝෂ තියන අය ඉන්නවනේ.
ඉතින් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා ඔයාලා නිවැරදිව දැනගන්න පුළුවන් හැකියාව තමයි ඔයාලට නිතරදී වෙලේ භයානක හීන පේනවා. නිින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා බලාගෙන ඉන්නකොට ඔයාලට අඳුරු වෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ආලෝකයේ තිබිලා ආලෝකයෙන් අඳුරු වෙන අවස්ථා පේනවා ඇති. ගොඩක් අයට එහෙම පේනවා ඇතිනේ. ඉතින් මේ වගේ දේවල් තියෙනකොට ඔයාලට අමනුෂ්‍ය දෝෂ තියෙනවා කියලා තමයි එහෙම පේන්නන්නේ. ඉතින් ඔයාලා මේ දේවල් වලට අනිවාර්යෙන් ප්‍රතිකර්මයක් කරගන්න. මොකද මම අර විශේෂයෙන් කියන ඔයාලා දැන් අමනුෂ්‍ය දෝෂයට අවශ්‍ය දේ මේ වෙන දෙයකට කරලා හරියන්නේ නැහැ. කියන්නේ ගොඩාක් අය එහෙමනේ ආරක්ෂාවල් දානකොට ගොඩක් අයගේ එහෙම දේවල් තියෙනවා. කියන්නේ අමනුෂ්‍ය දෝෂයට අපි අමනුෂ්‍ය දෝෂයට හරියන ආරක්ෂාවක් තමයි දාන්නවනේ. එතකොට අන වෙන කොඩි වෙන බන්ධන තියෙනවා නම් ඒවට හරියන එකක් තමයි අපි කරන්න ඕනේ. එතකොට අපල උපද්‍රව තියෙනවා ඒවට හරියන එක. ඉතින් ගොඩක් අය කරන්නේ ඔය හැම දෙයකටම ඒ කියන්නේ අමනුෂ්‍ය දෝෂයට ඕන එක අපල උපද්‍රව වලට කරන අපල උපද්‍රව වලට ඕන දේ මේ අන වෙන කොඩි වෙන වලට කරන. ඉතින් එහෙම කරලා ප්‍රතිඵල ගන්න බෑ. ගොඩක් අයගේ වැඩ කටයුතු හරියන්නේ නැති අන්න ඒක. ඉතින් මම ඔයාලට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියන්නේ මම ගොඩාක් වෙයි දේවල් කරන අයට වැඩ කටයුතු ඒ වගේ හරියට නිවැරදිව කරගන්න ඕනේ දේවල් දෙනවා. ඉතින් මම ගොඩාක් අයට දැනට දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉදිරියේදී මම දෙන්නම්. ඒකයි මම කියන්නේ මාව එකතු කරගෙන තියාගන්න කියලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. මොකද සාමාන්‍යයෙන් ඔයාලට වටින දේවල් නේ මම දෙන්නේ. ඇත්තටම ඔයාලට කිසිම මේ සල්ලි දීලා ලබා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මම වීඩියෝ කරනවා. ඔයාලට වීඩියෝ ඒ කියන්නේ මට මේ වැඩ කටයුතු තියෙන වෙලාවට හැර මේ මම සාමාන්‍ය ෆ්‍රී එකේ ඉන්න වෙලාවට ඔයාලා වෙනුවෙන් වීඩියෝ ගේනවා. සාමාන්‍ය ඉතින් මේ වගේ වීඩියෝ ගෙනාවුවම ඔයාලා මේ වීඩියෝ එක අර සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් ඔයාලට ඒ ෆෝන් එකට හෝ කම්පියුටර් එකට ආවන් පස්සේ ඔයාලා වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා ඔයාලගේ ජීවිතේට ගන්න තියෙන ගොඩක් අයට ඉතින් වටිනා දේවල් නේ තියෙන්නේ. ඇත්තටම මම දැන් ওই ගොඩක් අයට පැහැදිලි කරනකොට නිවැරදිව පැහැදිලි කරනවා. ඒ කියන්නේ නිකන් ආවට ගියට අතනින් පැනලා මෙතනින් පැනලා අර මේ කෙටි වීඩියෝ ගේන්න නැත්තේ ඒකයි මම කෙටි වීඩියෝ ගේන්න පුළුවන් දේවල් ගේනවා. ඔයාලා ටිකක් දිගට වීඩියෝ එක කරන්නේ මොකද ඔයාලට නිවැරදිව පැහැදිලි කිරීමක් තියෙනවා. අපි සාමාන්‍ය වැඩක් කටයුත්තක් කරනකොට අපි රැකියාවක් කරනකොට අපිට ඒක නිවැරදි දැනුමක් පළපුරුද්දක් තිබ්බොත්නේ අපිට ඒ දේ හරියට කරගන්න පුළුවන්. ඉතින් මම ඒ දේ තමයි ඔයාලට උදා කරලා දෙන්නේ. මොකද ඒකයි මම අර වීඩියෝ එකේ යවන්න නැතුව ස්කිප් කරන්න නැතුව බලන්න කියන්නේ ඒකයි. ඔයාලට යවුවොත් ඔයාලට තනින් තනින් අපහැදිලි වෙයි. සමහර විට මම ওই කියන දේවල් හරියට නිවැරදිව හොයාගන්න බැරි වෙයි. එහෙම වුණොත් ඔයාලට හරි ගමනක් යන්න බෑ. දැන් ඔයාලට සාමාන්‍ය මේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් නැතුව ඔයාලට හරියට මගේ වීඩියෝ එකකින් ඔයාලට මේ දැනගෙන යන්න පුළුවන් මාර්ගයන් මම පෙන්නලා දෙන්නේ. දැන් සාමාන්‍ය යන්ත්‍රමන්ට වැඩ කටයුතු කරනවා නම් ගොඩක් අයට සල්ලි දීලා පොත්පත් ගන්න ඕනේ. ඒ වගේ මේවා කියලා දෙන අය ඉන්නවනම් ඒ අයට සල්ලි දෙන්න ඕනේ. ගොඩක් ඔය මේ බුද්ධ විද්‍යාව ගැන ඔය වගේ වැඩසටහන් තියෙනවා. ඒ වගේ දේවල් ඉතින් සල්ලි අරගෙන මිනිස්සු කියලා දෙන්නේ. මම ඔයාලට සල්ලි ගන්න නැහැ. මම ඔයාලට පැහැදිලිව දෙයක් කියලා දෙනවා. ඔයාලට නිවැරදිව වැඩ කටයුත්තක් කරගෙන ගමනක් යන්න පුළුවන් ආකාරයට. ඒ නිසා ඔයාලා වීඩියෝ එක අහනකොට හරියට අහන්න. එහෙන් මෙන් අහලා මේ භාගයට අහලා ඔයාලට ප්‍රයෝජනයක් නැති කරගන්න එපා. ඔයාලට හරි ගමනක් යන්න පුළුවන් වෙන්න. ඒ දේවල් කරගන්න කියලා මම කියනවා. ඉතින් උන් අද ඔයාලට වටිනා කියන මන්ත්‍රයක් දුන්නා. මේ මන්ත්‍රය ඔයාලා හරියට අහලා මේ මන්ත්‍රයෙන් වැඩ ගන්න ආකාරය මම පැහැදිලි කළා මොනවද? තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයාලා මේ මන්ත්‍රයෙන් වැඩ කටයුතු කරනකොට ඔයාලා අනිවාර්යයෙන්ම පවිත්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිරිසුදුවට වැඩ කටයුතු කරන්න යන්න එපා. ඔයාලට වෙන වෙන බලවේගයක් දෙන්න ගන්නේ. විශේෂයෙන් මේ මන්ත්‍ර වලින් වැඩ කටයුතු කරනකොට ඔයාලා සාමාන්‍ය වරන් තියන අය වෙන්න පුළුවන්, නැති අය වෙන්න පුළුවන්. ඔයාලා විශේෂයෙන් මේ දේවල් කරනකොට බලගතු ආරක්ෂාවක් දාගෙන කරන්න. මොකද මේ මන් දෙන මන්ත්‍ර වලින් පෙලක් අයට එක එක බලපෑම් එනවා කියලා කියනවා. ඉතින් බලපෑම් වෙන්නේ මොකද මම බලගතු මන්ත්‍ර දෙන්නේ. ඉතින් බලගතු මන්ත්‍රයක් වුණාම ඔයාලා දැනගන්න ඕනේ මේ මන්ත්‍රයෙන් වැඩ කටයුතු කරගන්න කලින් හොඳට ආරක්ෂාවක් දාගෙන කරන්න. මොකද මන්ත්‍රය හම්බුන පළියට ඔයාලා වැඩ කටයුතු කරන්න කියලා නැති ප්‍රශ්න, නැති කරදර, නැති දෝෂ ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ එහෙම වෙලා. ඒ නිසා ආරක්ෂාවක් දාගෙන කරන්න. එහෙනම් සියලු දෙනාට මම අද මේ වටිනා වීඩියෝ එකක් කරා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටළු මට මේ කමෙන්ට් විදිහට දාන්න. විශේෂ දේවල් තියෙනවා නම් පමණක් මට අහන්න පණිවිඩයක් විදිහට ඔයාලගේ නම ගමත් එක්ක මේ WhatsApp එකට යොමු කරන්න. WhatsApp වලට කෝල් ගන්න එපා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අහන්න පණිවිඩයක් මට එවන්න. ඔයාලගේ තියෙන නම ගම කියලා ඔයාලගේ තියෙන ගැටලුව. ඔයාලගේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් දාන්න. එතකොට මට ඔයාලට මේකේ මොනවා හරි මට දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මම ඔයාලට කෝල් එකක් ගන්න. ඉතින් ඔයාලා අහන්න පණිවිඩයක් මම දාන්න කියන්නේ ඔයාලට මේ මට පහසු නිසා. මොකද මම වෙන වැඩක ඉඳියොත් එහෙම ඔයාලා අහන්න පණිවිඩයක් වෙලා තියෙනවා දැක්ක ගමන් මම ඒක ප්ලේ කරලා මම ඒ කරන වැඩේ අතරතුරේ ඒකත් අහනවා. එතකොට අහලා ඔයාලට ඒකට මොකක් හරි පිළිතුරක් දෙන්න තියෙනවා නැත්නම් ඒකට මොකක් හරි විසඳුමක් නැත්නම් මට කරලා දෙන්න තියෙන දෙයක් තියෙනවනම් මම ඔයාලට ඒක දැනුවත් කරනවා මේ වගේ දෙයක් තියෙනවා මේ වගේ කරන්න මේ නැත්නම් මේ වගේ දෙයක් මම කරලා දෙන්න මේ විදිහට කරගන්න එහෙම කියලා මම ඔයාලට ඒකට උපදෙස් දෙනවා. ඒ නිසා ඔයාලා ඒ දානකොට මට අහන්න පණිවිඩයක් දාන්න ඔයාලගේ නම ගමත් එක්ක මොකද මම අර මේ නම ගම තියෙන අයට විතරයි මම ප්‍රතිචාර කරන්නේ මේ දක්වන්නේ. මොකද පෙලක් අය නම ගමක් මොකවත් නැහැ නිකන් ඔහි මැසේජ් එක දානවා කවුරු දානවද මොනවද කරනවද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මම ඒ අයට වැඩි රිප්ලයි කරන්න යන්නේ නැහැ. ඔයාලගේ නම ගම ඇතුළත් කරලා
වැඩ කටයුතු කරගන්න අවශ්‍යයි පමණක්. ඒ කියන්නේ මොනවා හරි තියෙනවනේ දෙයක්. කියන්නේ මොකක් හරි දෙයක් දැනගන්න නැත්නම් මොකක් හරි දෙයක් කරගන්න. ඒ තියෙන අය හඬ පණිවිඩයක් විදියට ඔයාලගේ නම ගම දාලා ඔයාලගේ ගැටලුව මට යොමු කරන්න. WhatsApp එකට එවන්න. WhatsApp එකට කෝල් ගන්න යන්න එපා. එතකොට මම ඔයාලට අවශ්‍ය ගැටලුව විසඳ ගන්න උපකාර කරන්න. ඒ වගේම මම ඔයාලට කියනවා නම්බරේ හොයා ඉල්ල දඟලන්න ඕනේ නැහැ. මගේ channel එකේ ඔයාලට නම්බරේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා. මගේ channel එකට යන්න. channel එකට ගියාම channel එකේ උඩම ඇති WhatsApp නම්බරය මේ ඒ නම්බරේට ඔයාලා WhatsApp පමණක් මැසේජ් කරන්න. කෝල් ගන්න යන්න එපා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් ඔයාලට ප්‍රතිචාර දක්වනවා. එහෙනම් සියලු දෙනාටම යහපතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් මේ වගේ වටිනා වීඩියෝ ගන්න නිසා ඔයාලට මේ වටිනා දේවල් තියෙන මේ ලැබෙන්න ඕනෑ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ වලට එයි. වටිනාගෙන දේවල් ඔයාලට ජීවිතේට වැදගත් දේවල් තියෙනවා. ඒවා බලලා ඔයාලගේ ජීවිතේට ගන්න කියලා තාම මට කියන්න තියෙන්නේ. සියලු දෙනාටම එහෙනම් යහපතක් වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.